හයි යාළුවනේ, අද අපි බලමු කොහොමද රසටම අල බොණ්ඩ හදාගන්නේ කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස අල බොණ්ඩ හදාගන්නේ කියලා. මේ දේවල් ටික ලෑස්ති කරගන්න සුද්ධ කරගත්ත අලගෙඩි 4ක්, පොඩියට කපාගත්ත ලූණු කොළ, අමු මිරිස් කරපිංචා, කපාගත්ත ලූණු, අල ටික මේ විදියට කපා ගන්න. ඔක්කොම ටික මේ වගේ කපා ගන්න. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට වතුර ටිකක් එකතු කරගන්න. කපාගත්ත අල ටික මේකට එකතු කරගන්න. ලුණු රස අනුව එකතු කරගන්න. බෙරි වෙන්නේ නැති වෙන්න ටික වෙලාවක් අල ටික හොඳට තම්බ ගන්න. දැන් භාජනයක් අරගෙන ඒකට කඩල පිටි මේස හැඳි 3ක් එකතු කරගන්න. හාල් පිටි මේස හැඳි 2කුත් එකතු කරගන්න. කෝන් ෆ්ලවර් මේස හැන්දකුත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න. මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරන්න. ලුණු රස අනුව එකතු කරගන්න. දැන් ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. දැන් වතුර ටික ටික එකතු කරලා උකු මිශ්‍රණයක් හදාගන්න. මේ වගේ පදමකට තමයි අපි මේ මිශ්‍රණය හදාගන්න ඕන. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට බටර් මේස හැඳි 2ක් එකතු කරගන්න. බටර් ටික හොඳට රත් වුණාම සුදු ලුණුයි කරපිංචායි එකතු කරගන්න. කපාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගන්න. ඔක්කොම හොඳට ටික වෙලාවක් මැදගන්න. සුදු ලුණු ටික රන්වන් පාට වෙන්න බැඳුනම කපාගත්ත බී ලුණු ටිකත් එකතු කරගන්න. ලුණු රස අනුව එකතු කරගන්න. 3-5 කුඩු තේ හැඳි කාලා, අබ තේ හැඳි කාලා, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලා එකතු කරගන්න. දැන් හොඳට ඔක්කොම කවලම් කරගන්න. මේ තියෙන්නේ අපි තම්බගත්ත අල ටික. මේ ටික දැන් හොඳට ගෑරුප්පුවකින් පොඩි කරගන්න. මේ විදියට ඔක්කොම ටික හොඳට පොඩි කරගන්න. දැන් අපේ ලුණු ටික බැදිලා තියෙන්නේ.
දැන් පොඩි කරගත්ත අල ටික මේකට එකතු කරගන්න. දැන් හොඳට කවලම් කරගන්න. ඔයාලට කැමති නම් සෝයා සෝස් වලින් ටිකක් මේ මිශ්‍රණයට එකතු කරන්න. දැන් කපාගත්ත ලූණු පොළ ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්න. දැන් ලිපෙන් ඉවත් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණය. දැන් මේ මිශ්‍රණයෙන් මේ විදියට පොඩි බෝල හදාගන්න. මේ විදියට ඔක්කොම ටික හදාගන්න. දැන් අපි කලින් හදාගත්ත පිටි මිශ්‍රණය ආයෙත් හොඳට කවලම් කරගන්න. දැන් අපි හදාගත්ත බෝල ටික මේ මිශ්‍රණයට දාලා හොඳට මිශ්‍රණය වටේ දවට ගන්න. දැන් මේ විදියට අපි හදාගත්ත බෝල ටික තෙලෙන් බැදගන්න. එහා මෙහා හරවලා හැම පැත්තම හොඳට බැදගන්න. මේ වගේ ගානට බැදුනම ලිපෙන් ඉවත් කරගන්න. මේ තියෙන්නේ අපි ඒ විදියට බැදගත්ත අල බොණ්ඩ ටික. දැන් අපේ අල බොණ්ඩ එක හරි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන් යන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ තවත් රස රහසකින් හම්බ වෙමු.